ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ මේ ස්වයං විනය කියන මාතෘකාව ගැන. අපිට මූලාශ්‍ර කීපයක්ම තියෙනවා. ඇත්තටම හරිම රසවත් තොරතුරු තියෙන. ඉතින් අද අපේ අරමුණ තමයි මේවායේ තියෙන ප්‍රධාන අදහස් ටික අරගෙන ස්වයං විනය ගොඩනගා ගන්න, පවත්වා ගන්න උදව් වෙන දේවල් සරලව කතා කරන එක. ඇත්තෙන්ම ස්වයං විනය කියන්නේ අපි හිතන තරම් සරල දෙයක් නෙමෙයි. ඒක පිටිපස්සේ අර ජීව විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. විශේෂයෙන්ම මූලික ක්‍රියාකාරීත්වය එක්ක සම්බන්ධයි. ඒක නම් හරිම වැදගත් කාරණයක් වගේ. එහෙනම් අපි එතනින්ම පටන් ගමුද? කොහොමද මේ ස්වයං විනයට මූලය සම්බන්ධ වෙන්නේ? මොනවද මූලාශ්‍රවල ඒ ගැන කියන්නේ? හරි. මේමයි ස්වයං පාලනයට, ඒ කියන්නේ අර ක්ෂණික ආශාවන් පොඩ්ඩක් පාලනය කරගෙන දිගු කාලීන ඉලක්ක දිහා බලලා තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොලේ අර పూర్ව ලලාට බාහිකය prefrontal cortex කියන කොටස. fMRI වගේ පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා අපි අනාගතේ හොඳ දෙයක් බලාපොරොත්තුෙන් දැන් තියෙන පොඩි සතුටක් වේන්න කියලා හිතනකොට අන්නේ මොලේ කොටස් වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කියන්නේ ඒක මනින්න පුරවන් දෙයක්. ඔව්. ඒ වගේම තමයි අර විදායක ක්‍රියාකාරකම් executive functions කියන්නේ මතකය වැඩ කරන මතකය ආවේග පාලනය කරන එක අලුත් විදිහට හිතන එක ඒ ඔක්කොම මේකට වැදගත්. ඒ කියන්නේ දැන් සමහර අයට මේක අනිත් අයට වඩා වැඩියෙන් පිළිහිදලා තියෙන්න පුළුවන් වුණත් මේක දියුණු කරගන්නත් ක්‍රම තියෙනවද? මම දැක්ක මූලාශ්‍රවල අර භාවනාව ගැනත් කියලා තිබුණ නේද? හරියටම හරි. ඔව්. සමහර අයට උපතින්ම යම් වාසියක් තියෙන පුරුවන් ඒත් අනිවාර්යෙන්ම පුහුණුවෙන් දියුණු කරන්න පුළුවන්. භාවනාව වගේ දේවල් වලින් අර పూర్ව ලෙල්ලාට බාහිකයට ලේ ගමනාගමනය වැඩි කරලා විදායක ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ස්වයං පාලනය ශක්තිමත් කරගන්න පුරුව කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒක හොඳයි. හැබැයි එතකොට අපේ මේ විනය පාවිච්චි කරන එක ඒක දවස පුරාම එක වගේ තියෙනවද නැත්නම් ඒකත් අර මහන්සි වෙනවද, ෂෙයා වෙනවද? ඔව්. ඒක හරියම වැදගත් කාරණයක්. මූලාශ්‍රවල ඒකට කියන්නේ විනය හීන වීම. එහෙම නැත්නම් will power depletion කියලා. හරියටම කිව්වොත් ඒක මාංශ පේශියක් වගේ. පේශියක් වගේ. ඔව්. පාවිච්චි කරන්න මහන්සි වෙනවා, දුර්වල වෙනවා. අර බෝමෙස්ටර්ගේ පරීක්ෂණයක් තියෙනවා රාබුයි කුකී පරීක්ෂණය කියලා. ඒක ප්‍රසිද්ධයි. මම මතකයි කුකීස් සුවඳ බල රාබු කණ්ඩ වුණ අයට. හරියටම හරි. එයාලට අර කුකීස් කන්න තියෙන ආශාව වළක්ව ගන්න ලොකු විනයක් ශක්තියක් යොදවන්න උනා. ඊට පස්සේ යාලට අමාරු ප්‍රහේලිකාවක් විසඳන්න දුන්නම අර කුකීස් නොකා ඉන්න වෙහෙසක් දරන්න උනේ නැති අනිත් කට්ටියට වඩා මේගොල්ලෝ ඉක්මනට ඒක අතහැරලා දැම්මා. ඒ කියන්නේ එක තැනකදී විනය පාවිච්චි කළාම තව වැඩකට තියෙන විනය ශක්තිය අඩු වෙනවා. හරියට බැටරියක් බහිනවා වගේ නේද? ඒක තමයි. ඒකෙන් කියවෙන්නේ අනවශ්‍ය පෙළඹීම් වලට නිරාවරණය වෙන එකෙන් අපේ තියෙන සීමිත විනය ශක්තිය නිකම්ම ක්ෂය වෙනවා. කුසගින්න ආතතිය වගේ දේවලුත් මේකට බලපානවා. එහෙමනම් ඉතින් අපේ වටපිටාව පරිසරය කියන එක මේකට ලොකු බලපෑමක් කරනවා ඇති නේද? මොකද පෙළඹීම් වැඩි තැනක ඉන්නකොට අර ශක්තිය ඉක්මනට ඉවර වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒකයි පරිසරය නිර්මාණය කර ගැනීම හරිම වැදගත්. අනවශ්‍ය පෙළඹීම්, අවධානය බිඳින දේවල් අඩු තැනක් හදාගත්තම අපේ විනය ශක්තිය ඉතුරු කරගන්න පුළුවන්. නිකරුණේ වැය වෙන්නේ නැහැ. අර කෝනල් විශ්වවිද්‍යාලයේ කරපු පරීක්ෂණය තියෙන්නේ හර්ෂීස් කිසස් චොක්ලට් ගැන. චොක්ලට් පේන්න තිබ්බම වෙඩියෙන් කන එක. ඔව්, චොක්ලට් භාජනයේ මේසේ උඩ පේන්න තිනකොට ලාචුවක දාලා තිබුණට වඩා එහෙමත් නැත්නම් ටිකක් දුරින් තිබුණට වඩා මිනිස්සු ගොඩක් වැඩියෙන් කනවා. ඒ කියන්නේ අර ඇසට නොපෙන්න දේ හිතටත් අමතකයි කියන එක. ඒක ඇත්තරම වැඩ කරනවා. හරිම ප්‍රායෝගිකයි. ඒ නිසා අපි කරන්න ඕන හොඳ පුරුදු. උදාහරණයකට ව්‍යායාම කරන එක, සෞඛ්‍ය සම්පන්නව කන එක, ඒවා ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ ඩිෆෝල්ට් ඔප්ෂන් එක විදිහට පරිසරය හදාගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. හරි. පරිසරය හදා ගැනීමෙන් පෙළඹවීම අඩු කරගත්තත් සමහර වෙලාවට අපිට ඕන ඉලක්කවලට යන්න නම් පොඩි අපහසුාවක් දරා ගන්නම වෙනවා නේද? ඒ කියන්නේ විනය කියන්නේම ඒ අපහසුව එක්ක ගැටෙන එකත්නේ. ඒකට කොහොමද හුරු වෙන්නේ? ඔව්. ඒකත් හරිම වැදගත් පැත්තක්. මූලාශ්‍රවල ඒකට කියන්නේ අපහසුතා මාංශ පේශිය. නැත්නම් uncomfortable muscle එක ශක්තිමත් කරගන්න ඕනේ කියලා. අපහසුතා මාංශ පේශිය. ඔව්. ඒකට එක ක්‍රමයක් තමයි අර ඇලන් මාලට් කියලා කෙනෙක් හඳුන්වලා දුන්න ආශා තරංග මත ලිස්සා යාම. එහෙම නැත්නම් urge surfing. ආශා තරංග මත ලිස්සා යාම. ඒ මොකක්ද? ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි දෙයක් කරන්න, කන්න, බොන්න ලොකු ආශාවක්, පෙළඹීමක් එනවනේ. ඒක ආවම ඒකත් එක්ක ඔට්ටු වෙන්නේ නැතුව. ඒක හරියට මුහුදු රැල්ලක් වගේ.
එනවා ටිකකින් උඩටම යනවා ඊට පස්සේ හිමීට බැහැලා යනවා කියලා නිකන් බලාගෙන ඉන්න එක. ඒකට යට වෙන්නේ නැතුව. ඒක නිරීක්ෂණය කරන එක. ඒක සටන් කරනවට වඩා වෙනස් ප්‍රවේශයක්. ඔව්. ඒ වගේම දැනුවත්වම හිතාමතාම පොඩි පොඩි අපහසු අවස්ථාවලට මුහුණ දෙන එක. උදාහරණයක් විදිහට අර ජියාං ප්‍රතික්ෂේප වීමේ බයට මුහුණ දුන්නා වගේ. අන්න ඒ වගේ දේවල් වලින් අපේ උරුත්තු දීම හැකියාව ටික ටික වැඩි වෙනවා. අර පේශිය ශක්තිමත් වෙනවා වගේ. ඒ අර්ජ් සර්ෆින් අදහස නම් හරිම අපූරුයි. ඒත් ඉතින් මේ වගේ අපහසුතා දරාගෙන ඉලක්කවලට යන්න නම් ඒකට හොඳ හේතුවක් ලොකු අභිප්‍රේරණයක් එහෙම තියෙන්නත් ඕන නේද? නැත්තම් ලේසියෙන් අතාරින්න පුළුවන්. අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය තමයි මේ ඔක්කොම පිටිමස්සේ තියෙන එන්ජින් එක. මූලිකවම වර්ග දෙකක් තියෙනවා. බාහිර අභිප්‍රේරණය, ඒ කියන්නේ පිටින් එන දේවල්. ත්‍යාගි, දඬුවම්, අනිත් අයගේ බලපෑම් වගේ. අනිත් එක අභ්‍යන්තර අභිප්‍රේරණය. ඒ කියන්නේ ඇතුළෙන්ම එන එක. ඔව්, පෞද්ගලික කැමැත්ත, යමක් කිරීමෙන් ලබන තෘප්තිය, අනුද්‍යයක් ඉගෙන ගන්න තියෙන ආශාව දියුණුව, අන්න ඒ වගේ දේවල්. මූලාශ්‍රවල කියන්නේ දිගු කාලීනව විනයක් පවත්වාගෙන යන්න නම් අර අභ්‍යන්තර අභිප්‍රේරණය තමයි ගොඩක් ශක්තිමත් කියලා. ඒ වගේම Taman කරන දෙයට පැහැදිලි අරමුණක්, පර්පස් එකක් තියෙන එක. මම මේක කරන්නේ ඇයි කියන එක පැහැදිලි නම් අමාරුම අවස්ථාවලදී වුණත් නොලවති ඉස්සරහට යන්න එක ලොකු හයියක් වෙනවා. අරමුණක් තියෙන එක. ඔව්. අර ඇඩම් ග්‍රෑන්ඩ්ගේ රෝහලත් දෙන්නේ වගේ Taman කරන දෙයින් අනිත් අයට උදව්වක් වෙන්නේ කොහොමද කියලා හිතන එකත් සමහර වෙලාවට ලොකු ප්‍රබල අභිප්‍රේරණයක් වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් අර පිළඹීමක් කාපු වෙලාවෙම ඒකට යට නොවී ඉන්න. ටිකක් හිතන්න උදව් වෙන්න සරල ක්‍රමයක්. එහෙම දෙයක් ගැනත් සඳහන් වෙනවද? ඔව්. එක ක්‍රමයක් තියෙනවා 10-10-10 නීතිය කියලා. 10-10-10. ඔව්. ඒ කියන්නේ යම් පෙළඹීමක් ආවම උදාහරණයකට අර අහිතකර කෑමක් කන්න හිතනවා කියමුකෝ. ඒක කන්න කරින් තත්පරයක් නවත්තලා හිතන්න මම මේක දැන් කෑවොත් විනාඩි 10කින් මට කොහොම දැනේවිද? පැය 10කින් කොහොම දැනේවිද? දවස් 10කින් කොහොම දැනේවිද? ඒ ප්‍රශ්න තුන අහන එක. ඔව්. එතකොට අර ඒ මොහොතේ තියෙන తాවකාලික සතුටයි දිගු කාලින වෙන දේ අතර සම්බන්ධය ටිකක් පැහැදිලිව පේනවා. එතකොට සමහර විට වඩා හොඳ තීරණයක් ගන්න පෙළඹෙන්න පුළුවන්. ඒක නම් හරිම ප්‍රායෝගිකයි වගේ එහෙනම් මේ අපි කතා කරපු දේවල් වලින් පැහැදිලිවම පේනව නේද? සොයම් විනය කියන්නේ නිකම්ම උපතින් ලැබෙන දෙයක්ම නෙවෙයි. ඒක ඇත්තටම පුහුණු කරන්න, දියුණු කරගන්න පුළුවන් කුසලතාවයක් කියලා. හරියටම හරි. අපේ මොළය වැඩ කරන විදිය ගැන ටිකක් තේරුම් අරගෙන අර විනය ශක්තිය ක්ෂය වෙන බව දැනගෙන ඒ අනුව පරිසරය සකස් කර ගැනීම. අර අපහසුතාවයට ටික ටික හුරු වෙන එක. ශක්තිමත් අභ්‍යන්තර අභිප්‍රේරණයක් අරමුණක් ඇතුව වැඩ කරන එක. අර 10-10-10 වගේ සරල ක්‍රම පාවිච්චි කරන එක. මේ ඔක්කොම එකතු වුණාම සොයං විනය කියන එක ගොඩනගා ගන්න බැරි නෑ. එසේනම් මේ කාරණා ඔක්කොම දිහා බලනකොට අපිටම නිතන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සොයං විනය ශක්තිමත් කරගැනීමේ ගමනේදී අද කතා කරපු මේ අදහස් වලින් එකක් හරි හෙට ඉඳන්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පටන් ගන්න බැරි වෙයිද?